ද චේන්ජ් YouTube නාලිකාවත් සමග රැඳී සිටින ඔබට සුබ දවසක්. අප හිතාගෙන ඉන්නේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය සිද්ධ වුණේ මීට අවුරුදු 5000කට විතර කලින් ඊජිප්තුවේ පිරමීඩ වලින් කියලා. හැබැයි ඒ ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම කඩුවා දමන සමත් වුණු අතිශය අద్భుත ස්ථානයක් තුර්කියේ පොළොවේ යටින් හමු වුණොත් පිරමීඩ ඉදින්න අවුරුදු 7000කට කලින්. ඒ කියන්නේ අදින් වසර 12000කට එපිට අතීතයේදී කිසිම තාක්ෂණයක් නැතිව මිනිසුන් ටොන් 50ක් බරති දැවැන්ත ගල් කුළු අහසට එසුවේ කොහොමද? ඔවුන් මේවා හැදුවේ කා වෙනුවෙන්ද? මේක නිකම්ම දේවාලයක්ද? නැත්නම් අපේ ඉතිහාස පොත්වල සඳහන් නොවන අතීත බුදුවරයෙකුගේ කාලයට අයිති අතුරුදහන් වූ ස්තූපයක්ද? අද අපි හෙළි කරන්නේ ලෝකයේම මවිත කර ගොබෙක්ලි ටේපේ අභිරහසයි. 1994 වසරේදී තුර්කියේ කන්දක් කැණීමේදී හමුවුණු මේ ස්ථානය පුරා විද්‍යාඥයන්ව බීතිරපත් කළා. ඒ තිබුණේ අතිවිශාල වෘත්තාකාර ගල් බැමි සහ ඒ මැද පිහිටි ටී හැඩේ දැවැන්ත ගල් කුළු. විද්‍යාඥයන් පුදුම වුණේ මේකේ කාලය ගැනයි. කාබන් පරීක්ෂණ වලට අනුව මේ ඉදිරියලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 9600 දී පමණ. ඒ කියන්නේ රෝදේවත් හොයාගෙන නොතිබූ මිනිසා දඩයම් කරමින් ජීවත් වුණු යුගයකයි. එහෙනම් මේ තරම් සියුම් කැටයම් සහ ඉංජිනේරු ශිල්පයක් ඔවුන්ට ලැබුණේ කොහොමද? මේ ගල් කුළු මත නෙලා ඇති රූප දෙස බලන්න. සිංහයන්, ගෝනුස්සන් සහ විශේෂයෙන්ම ගිජුලිහිනියන්. ගිජුලිහිනිය කියන්නේ මරණයට අධිපති බලවේගයයි. පුදුමයකට වගේ මීට වසර දහස් ගණනකට පස්සේ බිහි වුණු ඊජිප්තු ශිෂ්ටාචාරයේත් මරණයට අධිපති දෙවිවරුන් නිරූපණය කළේ මේ පක්ෂියාගෙන්මයි. ගොබෙක්ලි ටේපේ මිනිස්සු විශ්වාස කළා මරණයෙන් පස්සේ ආත්මය තරු අතරට යනවා කියලා. ඔවුන් මේ දේවාලයේ කුළු පෙළ ගැස්සුවේ අහස්සේ ඔරායන් තරු රටාවට එල්ල වෙන පරිදි. මේ අහම්බයක් වෙන්න බෑ. පිරමීඩ හදන්නත් අවුරුදු දහස් ගානකට කලින් ඔවුන් මේ විශ්වීය රහස දැනගෙන හිටියේ කොහොමද? අපි දැන් වඩාත් විමර්ශනාත්මක පැත්තකට යමු. ගොබෙක්ලි ටේපේ වල ව්‍යුහය දෙස බලන්න. එය වෘත්තාකාරයි. මැද පූජනීය කේන්ද්‍රයක් පවතිනවා. මේ අපේ ස්තූප තාක්ෂණයට බෙහෙවින් සමානයි නේද? බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා ගෞතම බුදුන් වහන්සේටත් පෙර මේ ලෝකයේ බුදුරු 24 දෙනෙක් පහළ වුණු බව. ඒ කාලවලදී මිනිසුන් සතුව අදට වඩා දියුණු අධ්‍යාත්මික සහ භෞතික තාක්ෂණයක් තිබෙන්න ඇති. සමහර විට ගොබෙක්ලි ටේපේ කියන්නේ එවැනි අතීත බුදුවරයෙකුගේ ශාසනයක ඉතුරු වුණු නටබුන් වෙන්න බැරිද? ස්තූප තාක්ෂණය කියන්නේ කාලය සමග වෙනස් වුණු නමුත් මූලිකවම එකම විශ්වීය ජ්‍යාමිතියක් භාවිත කරන නිර්මාණයක්ද? ගොබෙක්ලි ටේපේ වල තියෙන ලොකුම අභිරහස මේකයි. වසර 100 ගණනක් පාවිච්චි කිරීමෙන් පස්සේ මේ මිනිස්සු හදිසියෙම මේ මුළු දේවාල සංකීර්ණයම පස් වලින් පුරවලා හිතාමතාම වලලා දැම්මා. ඒ ස්වාභාවිකව වැළුණු එකක් නෙමෙයි. උන්ට මේක ලෝකෙන් හංගන්න ඕන උනේ ඇයි? ඔවුන් අදාපු බලවේගයකට උන් බය වුණාද? නැත්නම් අනාගතයේ දවසක මේ සත්‍ය සොයා ගන්නාත් එක්ක ඔවුන් මේ නිදන් කළාද? අද අපි මේ නටබුන් දෙස බලද්දී අපිට තේරෙන්නේ එක දෙයයි. අපේ ඉතිහාසය අපි හිතනවට වඩා බෙහෙවින් වෙනස් වගේම අතිශය ගැඹුරු එකක්. ගොබෙක්ලි ටේපේ කියන්නේ නිකම්ම ගල් ගොඩක් නෙමෙයි. ඒක අතීතයෙන් අපට එවපු පණිවිඩයක්. පිරමීඩ වලටත් පෙර අතීත බුදුරුන්ගේ කාලයේ සිට පැවතෙන ඒ අద్భుත තාක්ෂණයේ අවසාන සාක්ෂිය මේ විය හැකියි. ඔබ හිතන්නේ මොකද්ද? මේක ලෝකේ පළමු ස්තූපයේද? එහෙම නැත්නම් අමතක වී ගිය මහා ශිෂ්ටාචාරයක නටබුන්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අභිරහස් ගැන දැනගන්න අපේ channel එකයි subscribe කරන්න. ස්තුතියි. The Change.